හයි සුබම සුබ උදෑසනක් සුබ දවසක් වේවා කියලා සීලමු දෙනාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ කාල සීමාව සුබදායි කාල සීමාවක් නෙවෙයි. ඉතින් නොවා ෆාමින් YouTube නාලිකාව හරහා මම ගොඩක් දුරට ප්ලෑන් කරගෙන හිටියේ කුකුල් පාලන පිළිබඳව ලස්සන වීඩියෝ ටිකක් කරගෙන ඉන්න. ඉතින් මොනවා කරන්නත් කලින් මේ කාල සීමාව විතරක්ම සුබදායක කාල සීමාවක් නෙවෙයි කුකුල් පාලනය කරන අපි හැමෝටම කුකුල් පාලනය කරන්න හොඳ වටපිටාවක් නෙවෙයි මේ කාල සීමාව තුල. ඉතින් මේ ඒ කියන්නේ හොඳටම වර්ෂාව කියන්නේ ඔයාලට දැන් දැක්කම පේනවා මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ ඊටම මේ දැඩි වර්ෂාවෙන් හානි වෙලා තියෙනවා මේ පළාතටම සහ ලංකාවට ගිය කාල සීමාවල් තුල. ඇත්තටම ලොකු විශ්වසනයන් වලට ඇත්තටම ලොකු ස්වභාවික විපත් වුණා. ඉතින් ඒක හරහා වීඩියෝ ගේන එක ගොඩාක් දුරට වීඩියෝ කරන්න තරම් හොඳ පරිසර තත්ත්වයක් නෙමෙයි තිබ්බේ. ඉතින් පුළුවන් විදිහට මගේ YouTube නාලිකාවට මම ෂෝට් වීඩියෝ අප්ලෝඩ් කරා. ඉතින් මේ කොහොම හරි කමන්නේ අද මට හිතුණා වීඩියෝ එකක් ගේන්න ඕනිම කියලා. මගේ වීඩියෝ මම මූණ පෙන්නලා වීඩියෝ කරනවා කියන එක මම තීරණය කරා. මොකද මූණ පෙන්නලා වීඩියෝ කරා කියලා ඉතින් විශේෂ දෙයක් වෙන්නේ නැහැ නේ. මම ඇත්තටම මේ හරි ආසයි කුකුලන් ඇති කරන්න කුකුල්ලු සතුන් එතකොට මාළු ඇත්තටම ඒ වගේ සත්තු ඇති කරන්න මම ගොඩක් ආසයි. මේක ව්‍යාපාරික අදහසක් නෙමෙයි, මේක මගේ හොබි එක. ව්‍යාපාරික කියන තැන මම නැහැ. ඉතින් මට ඕනි අද ලස්සන වීඩියෝ එකක් කරගන්න. ඉතින් මේ කුකුළු ඇති කරන කට්ටියට ඉතින් ඇත්තටම මේ කාල සීමාව තුල කුකුළු ඇති කරන එකේ පා වෙනවා. පා වෙන්න හේතුව තමයි කුකුල්ලුන්ට ලෙඩ ඇති වෙන මාර විදියට ලෙඩ හැදෙනවා. ඉතින් මේ සහ මේ කුකුලන්ට කෑම දෙන්න අපහසුයි. කුකුලන් නිදැල්ල ඇරලා තියන්න අමාරුයි. නිදැල්ල ඇරලා තිබ්බ ගමන් ඔවුන් තැන් වල ගිහිල්ලා හරි තියෙන වතුර බීපු ගමන් ටක් ගාලා මේසෙම හැදෙන ලෙඩ හැදෙනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න කෝටියක් මෙන්න මේ කුකුල් පාලනයේදී මේ වෙහි කාලය තුල ඇති වෙනවා. ඉතින් මේ අපි බලමු මොකද්ද කරන්න ඕනේ කියලා. මේ ඉස්සරහට වීඩියෝ එකේදී කතා කරමු. අද ලස්සන වීඩියෝ එකක් කරනවා. මම වීඩියෝ එකේ මුලින්ම කියන්න අද කරන්නේ අලුත් කෑම වේලක් දෙන එක තමයි කුකුලන්ට. මං අලුත් කෑම වේලක් මේ දවස්වල එළියට බහලා කරන්න බෑ මේ කට්ටියට. ඉතින් අපි මේ කට්ටියට කන්න බොන්න දෙන්න ඕනේ. ඉතින් ඒක හින්දා හොඳ මේ කුකුල් කෑම අමතර කෑම එකක් පෝෂ්‍යදායක කෑම එකක් දෙන්නේ කොහොමද කියන එක මම මේ වීඩියෝ තුලින් කතා කරනවා. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක සම්පූර්ණ බලන්න නොවා ෆාමින් YouTube channel එක subscribe කරන්න, notification බටන් එක ක්ලික් කරන්න සහ වීඩියෝ එක හොඳයි නම් මේ සම්බන්ධ ඇල්මක් දක්වන සීලමු දෙනාට ෂෙයා කරන්න සහ වීඩියෝ එක like කරන්න, කමෙන්ට් කරන්න, ඕන දෙයක් කියන්න, දන්නති දේවල් යටින් පැහැදිලිව දාන්න මටත් දැනගන්න. සහ තව ලස්සන රෙසිපීස් කුකුලන්ට දෙන්න තියෙන පුළුවන් රෙසිපීස් තියෙනවා. ඔයාලත් ඒකත් පැහැදිලිව කියන්න. ඕන දෙයක් මමත් මේ දේ කරගෙන යන ගමන් පැහැදිලිව මටත් ඕන කියලා දෙන්න සීලමු දෙනාට. අතාරින්න එපා. වෙහි කාලේ කියලා කුකුලෝ ඇති කරපු කිසිම කෙනෙක් මේ අතාරින්න එපා. කුකුලන්ව නිදැල්ලේ හරි මේ දාලා තියන්නත් එපා. උන්ට ලෙඩ හැදෙන්න දෙන්නත් එපා. පව් අසරණ සත්තු කොහොම හරි අල්ලගෙන ඉඳගෙන යන්. මේ දවස්වල දැන් ආයෙත් ලංකාවේම බිත්තර නැතු යනවා. හරිද? බිත්තර නැහැ. ගොඩක් ෆාම් වලට හානි වෙලා තියෙන. ඉතින් එහෙම වුණාන් පස්සේ බිත්තර තියෙන කට්ටියට ගොඩක් chance වෙයි. ලාභ ලබන්න පුළුවන් වෙයි. බිත්තර මිල ටික ටික ඉහළට යනවා. ඒතකොට ගම් කුකුල් බිත්තර තව ගණන් වැඩි වෙනවා. ඒතකොට මේ දැනට තියන් ඉන්න පාම් බිත්තර පාම් කිකිලියෝ ටික ඉන්නවනම් පරිස්සම් කරලා තියාගන්න. ලෙඩ හැදෙන්න දෙන්න එපා. බිත්තර මිල ඉහළට යනවා. ඒක ඔයාලට ලොකු වාසියක් වෙයි.
ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ වීඩියෝ එක ඉදිරි කතා කරමු. කොහොමද මේ අලුත් කෑම එක හදන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකේදී හම්බ වෙමු. ඉතින් මගේ ගෝල බාලයෝ ටික තමයි ඉන්නේ. ඇත්තටම කියන්න ඕනේ මගෙත් ගොඩාක් කුකුල්ලෝ නැති වුණා කියන්නේ මේ වැහෙස්ස පටන් ගන්නවත් එක්කම කට්ටියට කේක ලෙඩ හැදුනා. අර කටුවා කියන ලෙඩේ සහ මොකද්ද මේ කුකුල් වසුරුව කියන ලෙඩ දෙක තුනම හැදුනා. ඉතින් ඒකම පැටව මං ආවා. ඇත්තටම මාස 4මාරක 5කට විතර කිට්ටු වෙන ගම් කිකිලියන් හිටියා. ගම් කිකිලියන් 6 දෙනෙක් විතර නැති වුණා. දැන් ඉන්නේ බ්‍රාහ්ම ජෝඩුවයි මේ ගම් කුකුළු ටික විතරයි ඉන්නේ. ඉතින් මේ කට්ටියට මේ කට්ටියටත් හැදුනා. මේ කට්ටිය තමයි බොහොම අමාරුවෙන් ඉතින් බේරගත්තේ. මේ කට්ටියට ඉතින් ඔන්න දැන් ෆ්‍රී එකේ ඉන්නවා මේ කට්ටිය. අපි බලමු මේ කොහොමද මේ කට්ටියට හොඳ රසවත් ආහාරයක්, පෝෂ්‍යදායී ආහාරයක් කන්න දෙන්නේ. මොකද මේ දවස්වල මේ කට්ටිය එළියට දාන්න බෑ. පේනවනේ හැමතැනම මඩ වෙලා වතුර මේ කරමු වතුර. ඉතින් මේ කට්ටියට දෙන්න බෑ. මේ හැමතැනින්ම මේ ගලනවා යට වෙලා මේ කට්ටිය මේක දාපු ගමන් කට්ටියට ලෙඩ හැදෙනවා. ඉතින් මේ මගේ චූටි කූඩුවක් තියෙන හදාගෙන මේ කූඩුව හදනවා. මේ කූඩුව හදන එකේ වීඩියෝ එකක් දානවා. මේ වැස්ස චුට්ටක් අඩු වෙනකන් ඉන්නේ. මේක මේ කරපු ගමන් ටක් ගාලා මේ මෙතන අඩි 12ක් දිග කූඩුවක් තියෙන්නේ. මේකත් ටක් ගාලා හදනවා මම මේ කට්ටියව දාන්න. සහ තව සමාජිකයන් වැඩි කරන්න බලාපොරොත්තු තමයි ඉන්නේ. ඉතින් බලමු ඉස්සරහට ලොකු වැඩක්. අපි එහෙනම් මේ කට්ටියට මේ කෑම වේලක් හදලා දෙමු. ඉතින් රැඳිලි ඉන්න වීඩියෝ එකත් එක්ක දිගටම මේ වීඩියෝගේ අවසාන වෙනකන් ඉන්න කියලා ආරාධනා කරනවා. ලස්සන මේ රෙසිපි එකක් මේ තියෙන්නේ මගේ ගම්මිරිස් කොටුව. ගම්මිරිසුත් දැන් පීදිලා තියෙන්නේ. සමහර ගම්මිරිස් පීදිලා තියෙන්නේ. හැබැයි මේ කුකුළු ඉතින් මේ වද දෙනවා කිව්වට මේ ගම්මිරිස් වලට නම් මනම් හානි කරනවා කිව්වට මගේ නම් ඉතින් කිසිම හානියක් නැහැ ගම්මිරිස් වලට. මේ ඒ කට්ටියගේ පාඩුව ඉතින් ඒ කට්ටිය මේක වටේ ඇවිදගෙන කෑවත් ගම්මිරිස් ගස් වලට හරි මෙහෙට කිසිම හානියක් කරන්නේ නැහැ. හරි අපි එහෙනම් වීඩියෝ එකට යමු. රෙසිපි හදමු කොහොමද හදන්නේ කියලා මම කියලා දෙන්නම් පැහැදිලිව. හරි එහෙනම් මේ කෑම වේල හදන්නේ මහා ලොකු දේවල් අවශ්‍ය නැහැ. හරිද? සරල දේවල් ටිකක් තමයි ඕනි. මේ දවස්වල අපි පැත්තේ නම් මේ තියනවා මේ තියෙන්නේ පැලවි. පැලවි ටිකක් ඕනි සහ කට්ටියට දෙන කෑම. බිත්තර කෑම මේ තියෙන්නේ වර්ධන කෑම. මේක බිත්තර කෑම. මෙතන තියෙන්නේ බිත්තර කෑම එකක්. මේකට අපි මේක හදන්නේ කොහොමද කියලා කියනවනම් මේ වගේ පැලවි ටිකක් අරගෙන මේකට හරියන්න බිත්තර කෑම ටිකක් මේකට කවලා කරගන්න. හරිද? සරලයි මේක මහා ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඔයාලගේ ඉන්න සත්තු ගානට මේ ටික දාන්න. මහා ලොකුවට ඉතින් ඔය පේනවනේ අපේ කට්ටිය කෑ ගහනවා දැන්. බඩගිනි වෙලා ඉන්නේ. මේ විදිහට බිත්තර කෑම ටික මන්නම් බිත්තර කෑම තමයි ඉතින් දෙන්නේ ගොඩක් දුරට. දැන් ඔක්කොම එකම සයිස් එක සහ වර්ධන කෑමත් චුට්ට කවලම් කරලා තමයි දෙන්නේ. මේ මෙහෙම තමයි මේ මෙන්න මේ කෑම එක දුන්නම ප්‍රධානම හේතුව ඒ කට්ටියට වෙන්නේ මොකද්ද කියලා පැහැදිලි කරොත් එහෙම ඔය බිත්තර දාන්න නැතුව ඉන්න කිකිලියන්ට හරිද? මෙන්න මේ පැලමුල් දෙන එකෙන් උන්ගේ මේ අර මොනවාද ඒකට කියන්නේ මේ තෙල් මන්ද කියන එක කැපිලා යනවා මෙන්න මේ පැලවි දෙන එක හරහා. මේක මහ ලොකු දෙයක් නෙමෙයි. වී කිලෝ එකක් විතර අරගෙන වී ටික පෙඟෙන්න දාලා දවසක් විතර පෙඟෙන්න දාලා මේ හොඳට වී වතුර ටික පෙරෙන්න ඇරලා මේ බැදලි කරලා මේ පැත්තකින් තියලා තිබ්බම දවස් දෙකක් විතර යනකොට මේකේ මේ පැල මුල් එනවා. අපේ නම් මේකටම මුල් මේ පැල කරගන්න එක නෙමෙයි කුඹුරු වලට ගහලා ඉතුරු වෙච්ච මේ පැලවි අපේ අප්පච්චි යනලා දුන්නා මට.
පැලවිහි ටිකක් තියෙනවා මෙහෙමයි කුකුලන්න දිහන් කියලා. ඉතින් ඒ ටික තමයි මේ. හරිද? මේ මම ඉතින් ඒකත් ප්‍රයෝජනෙට ගත්තා මේකට. මේක හදා ගන්න පුළුවන්. ඉතින් මහා ලොකු දෙයක් නෙමෙයි. දැන් අපි මේකට පැලවි ටික දාගත්තා. ඒකට ඊට අමතරව මේ ඔයාලා දාගත් දැක්කා මේ මොනවද? කෑමක් දානවා. මේ කුකුල් කෑම එකක් දැම්මා. ඉතින් ඊට පස්සේ දානවා මේකට පොඩ්ඩක් අර ලුණු ගතිය සහ ලුණු රහ එන්නත් එක්ක කටි හරි ආසයිනේ මේ ලුණු ගතිය එන ලුණු ටිකකුත් දාලා ඒතර සුට්ටක් හොඳට කවරම් කරගන්න. හරිද? ඔන්න ඔක තමයි කෑම එක. මහා ලොකුවට නෑ කතා නෑ මහා ලොකු රෙසිපි නෑ. හොයාගන්න කරන්න මහා වටේ යන්න ඕනෙත් නෑ. මේ දවස්වල මේ ඇවිද මේ වත් පිටිය ඇවිදින්න යන්න ඕනෙත් නෑ. මේක තමයි සරලම කෑම එක. මේ ටික හොඳට අනලා මේ කට්ටියට දුන්නම ඉතින් වැඩේ ඉවරයි. මේක කනවා. ආයෙ ඉතින් උනේ මං කන වීඩියෝ එකක් දාන්නම්. කට්ටිය ඉතින් බඩගින්නේ කොහොමත් ඉන්නේ කනවා. මේ ඇත්තටම හොඳයි. බිත්තර දාන්න නැති කිකිලියන්ට බිත්තර ධම්මන්න හරි පහසු ක්‍රමයක් තමයි මෙන්න මේ පැලවි දෙන එක. වී දෙන එක ඇත්තටම හොඳයි. ඒක හරහා මේ ඒ කට්ටියගේ අර මේ තෙල් මන්ද කියන එක අයින් වෙලා යනවා ඇඟේ. ඉතින් ඕක තමයි සරලවම කියන්න තිබ්බේ. මේක තමයි මගේ සරලම රෙසිපි එක. දීලා බලන්න ඇත්තටම ආස හිතෙයි ඔයාලට. ආස හිතෙන්නේ මම ඔයාලට නෙමෙයි කුකුලන්ට ආස හිතෙන්නේ. දීලා බලන්න මේක කනවා. හරි ආසාවෙන් කනවා සත්තු ටික. මේ කෑම එක. හරි එහෙනම් අපි යමු මේක සත්තු ටිකට දෙන්න. බලන්න වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා. ඔන්න යාළුවනේ කට්ටියට කැම දෙන්න ඇවිල්ලා ඉන්නේ. හරි එන්න. රත්තා එන්න කන්න. කෑම ගෙනාවා ළමයි. කෑම ගෙනාවා. කෑම කන්න දෙන්න. එන්න කෑම කන්න. ගෝ බය වෙලා වගේ ඉන්නේ. කට්ටිය නිකන් බය වෙලා වගේ ඉන්නේ. ඇවිදින්න දෙන්නේ නැහැ. ඇවිදින්න දුන්නේ නැතුනම මේ කට්ටිය තරහ වෙනවා. කාලා ඉන්නේ. බඩගින්නක් නෑ වගේ. බ එළියට බහින්න බෑ. කෑම කණ්ඩායි කිව්වේ. එළියට බහින වැඩ නෑ. කෑම කණ්ඩ තමයි තියෙන්නේ. මේ බ්‍රාහ්මා කිකිලිට නම් එකේ රහ වැඩිලා කෑම කනවා. මේ කට්ටිය කනවා මේක මේ. දැන් මේ කට්ටියට දැන් මේ එළියට බහින්න තමයි ප්‍රධානම උමනාව තියෙන්නේ. ගගා මීට වඩා මේ දවස්වල නම් කැම වේලක් දෙන්න යන්නේ නැහැ. ඒ කියන්නේ මේ පලා වර්ග මොනවා හරි හොයලා කන්න දෙනවා. සහ මේ ඉතින් මේ ওই විදිහට කැම රූටින් එක තමයි යන්නේ ඉතින්. වතුර එක චේන්ජ් කරනවා. වතුර එක චේන්ජ් කරන්න ඕනි දැන්. ඊයේ හවස දුන්න වතුර එක ඊයේ උදේ. ඔය හවස දුන්නේ වතුර එක. ඕක තමයි ඉතින් මේ කෑම වේල මේ කට්ටිය කනවා. දැන් පේනවනේ කෑම කනවා. කට්ටිය දැන් ඔය ආව ගමන් ටික දැන් මේ කට්ටිය යනවා. මං අරයාගේ ඇහැ හරි ලොකු ඩැමේජ් එකක් වෙලා එක පැත්තක ඇහැක් විතරයි පේන්නේ අර සුදු කිකිලිගේ. මෙයා නම් ඉතින් ඉන්න පේනවනේ තරහ වෙලා ඉන්නේ එළියට යන්න දෙන්නේ නැති. කට්ටියට එළියට යන්න දුන්නොත් එහෙම හොඳට තියෙනවා. එයාලට එළියට බහැලා කන්න ඕනේ. තව තියෙනවා මගේ හොඳ රෙසිපි තියෙනවා. මොනවද
the Black Soldier 5 කීටයාව අරගෙන ඒකෙන් මේ කෑම දෙන විදිහක් තියෙනවා. ඉතින් ඒකත් හදාගන්නේ කොහොමද කියන එක මම හදලා තියෙන්නේ. ඒ හදන වීඩියෝ එකකුත් මේ දාන්නම් ඉස්සරහට. මේ කට්ටියට ඒකත් දෙනවා. දැන් ඊයේ දුන්නා. කියන්නේ ඒකේ හිටපු පණුව හැදිලා පණුව ටිකක් ඉන්නවා. ඉතින් ඒකෙන් ටිකක් අරගෙන මේ කට්ටියට දුන්නා කන්න. ඉස්සරහට මම ඒකේ වීඩියෝ එකකුත් ගේන්නම්. අපි බලමු ඉස්සරහට හොඳ වීඩියෝ ටිකක් කරමු. කුකුල් පාලනයේදී ඇත්තටම වැදගත් වෙන වීඩියෝ ටිකක් කරන්න තමයි මම ලොකු ආසාවෙන් ඉන්නේ. එහෙනම් අදට මේ වීඩියෝ එක අවසන් කරන්න ලැහැත් වෙන්නේ. මේ වීඩියෝ එක තුලින් ඇත්තටම කුකුල් පාලනයට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ගන්න. ඉතින් සහ වීඩියෝ එක නරඹපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මගේ මේ YouTube channel එක ඇතන පොඩි YouTube channel එකක් පුංචි support එකක් දෙන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. YouTube නාලිකාව subscribe කරන්න, දන්න කියනවා හැම දිනකටම share කරන්න. කුකුල් පාලනය කරන ඔයාලා වෙනුවෙන්ම කරපු පුංචි උත්සාහයක්. ඉතින් මේක හරහා මම try කරන්නේ දන්නේ නැති කෙනෙකුට මේක දැනගන්න සලස්වන එක සහ ඇත්තටම කුකුලන් ඇති කිරීම සම්බන්ධ පුංචි දැනුවත් කිරීමක් සහ ඒ සම්බන්ධව පොඩි ආසාවක් ඇති කරන්න තමයි. ඇත්තටම පවුලක මේ වගේ චූටි කුකුල් කොටුවක් කරගෙන යන එක ඇත්තටම පවුලට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ නැරඹුවාට. ආයෙත් දවසක හම්බෙමු. වීඩියෝ එක share කරන්න, subscribe කරන්න channel එක. notification button එක all ම දාගෙන තියාගන්න දාන වීඩියෝ එක ශනිකවම බලන්න පුළුවන් වෙන විදිහට. ඉතින් එහෙනම් මම ආයෙත් කියනවා පරිස්සමින් වෙහි කාලේ ඉන්න. ඔයාලත් පරිස්සම් වෙන්න, සතු ටිකත් පරිස්සම් කරගන්න. සත්තුන්ට කන්න බොන්න ටික දෙන්න හරියට. ඉතින් මේ කාල සීමාව පහුවිච්ච ගමන් හොඳ කාල සීමාවක් වෙනවා. එතකොට කුකුළු ටික හොඳට අසලට හදාගෙන ඉන්න පුළුවන්. හැමදාම වහින්නේ නැහැ නේ ඉතින්. ඒකින්ද ඔයාලා ඔක්කොටම සුබ දවසක්, සුබ කුකුල් පාලනයක් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. මම නුවා ෆාමිලි.